අපි ඉස්කෝලේ ආවා. ඇවිල්ලා අපිට ආයෙත් අදත් යන්න වෙනවා. ඇයි යන්න වෙන්නේ? අද හොඳට වහිනවා මේ සතියෙම වහිනවා. අපි දැන් ට්‍රාන්ස්පෝර්ට් වලට යන්න හදන්නේ. මේක අයින් කරමු. මේ තමයි වැස්සාවත් අපි ගෙදර යන්න. වැස්ස කියන්නෙම අපූරු මායාකාරයෙක්ට කියලා කියනවනේ. ඉතින් මේ වැස්සට පුළුවන් නපුරු මායාකාරයෙක් වෙන්නත්. පහුගිය දවස්වල ලංකාවේ දැක්කනේ වුණ දේවල් නේද? ඉතින් මේත් අද හොඳට ඕම වහිනවා. මේ වැස්ස මේ සතිය පුරාම තීවි කියලා තමයි කියන්නේ. ඉතින් කොහොමරි කමන්නේ. ඉක්මනට කරදරයක් නැතුව අපි හැමෝටම ඉන්න ලැබුණා නා. ඉතින් කොහෙන් හරි අපිට ආයෙත් නිවාඩු හම්බුණා. අදත් නිවාඩු, හෙටත් නිවාඩු. ගෙදරට වෙලා ඉන්න එක තමයි තියෙන්නේ. ඉතින් මේ වැස්සෙන් කාටවත් කරදරයක් වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පේනවනේ වැස්සේ තරම. මෙහෙට සාමාන්‍යයෙන් ටිකක් වැස්සහම දවසක් වගේ වැස්ස කියන්නේ ඉතින් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මෙහි ඩ්‍රේනින් සිස්ටම් එකක් ලොකුවට හොඳට නැහැ. ඒ කියන්නේ පාරේ වතුර බැහැලා යන හොඳට අදලා නැහැ. දැන් මම මේ යනකොටත් වෙලාවෙම වතුර අදිනවා දැක්කා. ඒ කියන්නේ වතුර පාරවල් බ්ලොක් වෙනවා. මොකද මේ වතුර යන්න තැනක් නැහැ. එතකොට ඒගොල්ලෝ බවුසර් ගෙනල්ලා මේ වතුර අදිනවා. වෙනද මම ගෙදර එනකොට මම සබ් එක ක්‍රොස් කරලා තමයි සබ් එකකින් තමයි මම අනිත් පැත්තට එන්නේ. පාර යටින් යන්නේ එහා පැත්තට එන්නේ. හැබැයි අද ඒක බ්ලොක් වෙලා වතුර තියෙන නිසා මාව අනිත් පැත්ත පාරෙන් තමයි දැන් මේ කියන්නේ. ඒ පැත්තට යන්න පුළුවන්. ඒ පැත්තෙන් අපි එන්නේ නැහැ මොකද ගොඩක් ට්‍රැෆික් එක අහු වෙනවා ඉතින්. ඉරාවුව වැටිලා තුඹුරු පාට කහ පාටට ගොඩාක් එළිය වැටලා තියෙන පරිසරයටත් වැඩිය මේ වැස්ස වැටෙනකොට මේ පේන මිස්ටි කලර් එකත් එක්ක මේ වයිබ් එකෙත් අමුතු ලස්සනක් තියෙනව නේද? මේ ඩුබායි එක එහෙමත් ලස්සනයි. සමර් එකට වින්ටර් එකට මම දැක්ක විදිහට ලස්සනයි. අමුතු ලුක් එකක් තියෙනවා.